හෙලෝ යාළුවනේ. ඉතින් ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කරන්න හදන්නේ ඔයාලට මගේ පිටිපස්සෙන් පේනවා ඇති ලොකු ගලක් තියෙනවා. මේක තමයි අපේ ගමේ තියෙන දැනට තියෙන ලොකුම ගල. ඉතින් අපි හේනේ ආද ඉරුම් කැඩුවා. ඉරුම් කඩලා ඉවරලා මේ අර ගලේ දාලා තියෙනවා පිටිපස්සේ පේන ගලේ. දාලා තියෙනවා. ඉතින් අද අපි රැට ඒ කියන්නේ අපි දවල් 12ට විතර තමයි දැම්මේ. මේ ඉරුන් ටික වේලෙන්න දැම්මේ. දැන් අපි අද හදන්නේ දැන් හවස් වෙලා තියෙන්නේ. ඉතින් අද රැට ඔගේ ඉන්න තමයි හදන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ගල කොහොමද කියලා. පෙන්නන්න අපේ ගල. මේ රේක තමයි ඉන්නේ. අතන ඉන්න අපේ අප්පච්චි. ඔයාලට පේනවා ඇති. මේ කැමරාවේ පිටිපස්සේ අපේ අයියා ඉන්නවා. මෙතන මම ඉන්නවා. ඉතින් අපි ෆස්ට් ඒ කියන්නේ පළවෙනි දේ තමයි අද රැට ඉන්න රැට ගලක් උඩ ඉන්නේ. ගල උඩ හොඳටම සීතලයි. රැ වෙනකොට පාන්දර වෙනකොට ඉන්නම බෑ. මේ අපිට පළවෙනියට කරන්න ඕනේ ගිනි මැලයක් ගහ ගන්න එක. රැ එළි වෙනකම් පත් වෙන හොඳ ගිනි මැලයක් ගහ ගන්න ඕනේ. අතන තියෙන හොඳ ගහක්. මේ ඉතින් මේ ගහෙන් දර ටිකක් කඩලා හොඳ ගිනි මැලයක් ගහන්න ඕනේ. දැන් අපි දර ටිකක් ඉතින් යාළුවනේ මට ඔයාලට දෙයක් පෙන්වන්න අමතක වුණා. අපි දර ටික එකතු කරලා ඉවරයි. අපි දර ගොඩක් ගෙනාවු. මොකද රැට ගොඩක් සීතලයි. ඒ හින්දා ඊට පස්සේ පෙන්වන්න. ඔයාලට මම බඩුව පෙන්වන්න. අර තියෙන්නේ කොකාගල කන්ද. මේක තමයි අපේ ගමේ ඉඳන් පේන ලස්සනම view එක. කොකාගල කන්ද තමයි අර තියෙන්නේ. අර කොකෙක්ගේ තුඩක් වගේ පේන්නේ. ඒ ඉන්න තමයි ඒකට කොකාගල කන්ද කියන්නේ. ඉතින් මේ ඒ ලයිට් ඒරියා එක මොකක්ද කියලා බැලුවොත් කන්දනිගලේ ඉඳන් මඩකලුප පැත්තට යන ලොකුම මේ කරන්ට් ඒරියා එක තමයි තියෙන්නේ. ඔයාලා බලන්න මේක. ඔය සාමාන්‍යයෙන් මේවට දෙන්නේ කෙලින්ම යන්නේ මඩකලුප පැත්තට. බලන්න ඉතින් ඒකේ මේ දුරට පේන්නේ මේ පොඩි උනාට ඔක ළඟට ගියාට පස්සේ එහෙනම ලොකුයි. ඕකේ මේ කණුවක් තියෙනවා නිකන් මේ ලොකු අර ගහ වගේ තරම් මේක පැත්තේ කණුවක් තියෙනවා. ඉතින් මේ ඔය වගේ කණු 100ක් 500ක් 600ක් විතර තියෙනවා හෙට යනකම්. ඉතින් බලන්නකෝ මේ කොහොමද කරන්ට් එකෙන් වැදුනොත් මේ තියෙන මේක ඕකට සමහර කට්ටිය නගිනවත් මම දැකලා තියෙනවා. අපි ළඟ ඒ වගේ එකක් හිතන්නවත් නැහැ ඉතින්. අපි දැන් මේ කෝඩාරම ගහන්න පටන් ගන්න තියෙන්නේ. අපි ටැක්ස් එක ඉතින් බලාගෙන ඉන්න අක්කයි දානියේ ලීඩ් දැඳලා මේක තමයි මේකෙන් දෙපැත්තට තමයි දාන්නේ මේ ටෙන්ට් එක. මේ ඔය ටෙන්ට් එක මේක මැදින් දාන්නේ මෙහා පැත්තට එක අර හරියෙන් බදිනවා අනිත් එක මේ හරියෙන් බදිනවා. එතකොට මේ දෙපැත්තට මේ කවර් එක තියෙන්නේ මේ දෙපැත්ත විතර වැහෙන්නේ. මොකද මේ පැත්තෙන් තමයි හුලඟ වැඩිපුරම එන්නේ අර පැත්තෙන් උත්තර හුලඟක් එන්නේ නැහැ. ඒකයි මේ අපිට මෙතන තමයි ගිනි මැල්ලේ ගහන්නේ. ඉතින් යාළුවනේ අපි මේ ටෙන්ට් එක ගහගෙන ඉවරයි. මේ අපි ගිනි මැල්ලේ ගහන්න තමයි දැන් හදන්නේ. අපි ගිනි මැලේ ගහදින් පොඩ්ඩක් රෑ වුණා. මේ වටේ පිටේ පේන්නෙත් නැහැ. මේ අපිට නිදා ගන්න තියෙන මේ පැත්තේ පෝර බෑග් ටිකක් තියෙනවා. පෝර බෑග් මේ ගොඩක් තියෙනවා. මෙතන 5ක් විතර තියෙනවා. මේ වගේ තමයි නිදාගන්නේ. රෑට සීතලෙන් නිසා තමයි ටෙන්ට් එක ගහුවේ. අර පැත්ත නම් පේන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවද දන්නේ නැහැ. අතන තියෙන අපේ ගල මේ උඩහ පැත්ත. ඉතින් මේ අලිනන්නේ නැහැ මේ දවස්වල. ගිනි මැලේ නම් හොඳටපත් වෙනවා. ගිනි මැලේ තියෙන නිසා අපිට මදුරුන්ගෙත් කරදරයක් නැහැ. සීතලේ ප්‍රශ්නකුත් වෙන්නේ නැති වෙයි. රැයට කොහොමද දන්නේ මේ ගොඩක් රැ වෙනකොට ගොඩක් සීතලයි. මේ මොකක් කරන්න බෑ. අපිට අද රැයට තියෙනවා බඩේරු. මේවා මේ ලපටි නෑ. මේ මේරුම් කන්න කාල නිසා මේ පැයි හොඳට මෝරලා තියෙන්නේ. ඉතින් අපිට පුච්චලා තමයි අද ගන්න තියෙන්නේ. මේ ඉතින් මාර රසයි මේ ඊරුම් එක. මේක මේ ලපටි කාලෙත් හොඳයි මේ තම්බලා කන්න. මේ මේරුව ඊට පස්සේ මේ පුච්චලා කන්නත් මරු.
මේ අද රාට ඉතින් කෑම මේක තමයි. අපිට තව ඉරුම් කරල් 3ක් තියෙනවා. මේකයි 4යි. අපේ අප්පච්චිටයි අයියටයි මටයි ඇති අද රාට මේ ඉරුම් කරල් 4. ඔය ඉරුම් කරල් 4 ගාලා තමයි හෙට වෙනකන් ඉන්නේ. ඉතින් අපි තව චුට්ටකින් අපේ ඉරුම් කරල් ටික පුච්චනවා. ඉතින් අපේ අප්පච්චි මේ පැත්තේ ඉරුම් පුච්චනවා. ඉතින් මාත් මගේ ඉරුම් කරලා දියන්න හදන්නේ මෙතන. මේ හරි මේක පුච්චනකොට මේ පිච්චෙනකොට මේ අපි මේක පැත්ත මාරු කරන්න ඕනේ. එතකොට තමයි දෙපැත්ත හොඳට පිච්චිලා හොඳ රසට එන්නේ. මේ පට්ටම රස කෑමක් බලක් කාලා බලන්න. මේ දවස්වල තමයි ඉතින් මේ වගේ ඉරුම් හොයාගන්න පුළුවන්. අපිට ඉරුම් පුච්චලා කන්න බෑ. මේ වගේ කාලේ තමයි ඉතින් පුච්චන්න හොඳ මරු කෑම. ඉතින් අපි ඉරුම් කරලා 3ක් පුච්චලා ඉතුරු එකක් පුච්චනවා. මේ හරියට තියෙනවා. අපි අපච්චි තමයි වට එක්ස්පර්ට්. මන්න ඒක වැඩි දන්නවා. මේ එච්චරම දන්නේ නැහැ. අපච්චි තමයි පුච්චන්නේ. ඉතින් අපි ඉරුම් කරලා පිච්චුනාට පස්සේ හම්බ වෙනවා. ඉතින් යාළුවනේ මේ ඉරුම් කරලා නම් හොඳටම පිච්චිලා තියෙන්නේ. අපි දැන් කන්න තමයි තියෙන්නේ. මේක හරිම රසයි. ඉතින් මේ අපි ඉරුම් කරලා කාලා මේ නිදාගෙන හෙට උදේට හම්බෙමු. හෙට උදේ පාන්දර මම ඔයාලට පෙන්නන්නම්. උදේට මේ පැත්ත කොච්චර ලස්සනද කියලා. ඉතින් අපි හෙට උදේට හම්බෙමු යාළුවනේ. ඉතින් යාළුවනේ අපි මේ උදේ හම්බුනාට පස්සේ තමයි දැන් හම්බෙන්නේ. අපි ඉරුම් ටික ඔක්කොම එකතු කරා. ඔයාලට පේනවා ඇති ඉරුම් 19ක් තියෙනවා මෙතන. ඉතින් හොඳ ප්‍රොෆිට් එකක්. අපි ඉරුම් ඇට ඔක්කොම එකතු කරලා දැන් නම් හවස් වෙලා තියෙන්නේ. අද මේ හවස විතර වහින්න වගේ ආවා. අපි ඉක්මනට එකතු කරලා දැන් එකතු කරලා ඉවරයි. දැන් ට්‍රැක්ටරේ එනකන් ඉන්නේ පටවන්න. ඉතින් කොහොම යාළුවනේ අද vlog එක ඔයාලා මේ එන්ජොයි කරයි කියලා හිතනවා අද vlog එක. මේ ඉතින් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු. එතකන් මම ඔයාලගෙන් සමු ගන්නවා.